පවුලේ වැඩිමලා පවුලේ වගකීම බාර ගන්න එකට. ඒක වෙනම පින්කමක් කියනවා. එයා තමයි කියනවා අම්මා ගැන බලන්නේ. එයා තමයි කියනවා තාත්තා ගැන බලන්නේ. එයා තමයි කියනවා මල්ලිලාගේ වගකීම බලන්නේ. ජෙට්ටාපචායන. ඊට පස්සේ නෑදෑ ගෙවල් වල යන ඒවා. ඊට පස්සේ පවුලේ අනිත් කටයුතු ටික බලන එක. ඒ ඔක්කොම වැඩිමලා බලනවා කියනවා. පවුලේ වගකීම බාර ගන්නවා. මල්ලි බලයි, නංගි බලයි, අරයා බලයි, මෙයා බලයි කියලා ඔබ නම් පවුලේ වැඩිමලා. පවුලේ වැඩිමලා කියලා කියන්නේ වගකීම. දැන් තාත්තා නැති වුණොත් එහෙම ඒ පවුලටම තාත්තා වෙන්න ඕනේ වැඩිමල් පුතා. ඒකම එයා පන්සලකට නොගියකට බණ ඇහුවේ නැති වුණාට එහා ඒකෙම පිනක් උපද්දවනවා. ඒකට කියන්නේ ඒ පින්කමට කියන නම මොකද්ද? ජෙට්ඨාපචායන පුණ්‍ය කර්මය. වැඩිමලාගේ වතපිලිවෙත ඒක. ජෙට්ඨාපචායන. ඒ වගේ ජෙට්ඨාපචායන පුණ්‍ය කර්මය කරන අක්කා කෙනෙක් හෝ අයියා කෙනෙක් ගෙදරක හිටියොත් ඒ අයියාට ඒ අක්කට අම්මා තාත්තා කෙනෙකුට වගේ ගෞරවයෙන් බාලය සලකනව නේද? අන්න එයාලට අපචායන කියන නැත්තම් මේ වත්පිළිවෙත් කිරීම කියන පිනක් වෙනම හැදෙනවා එයාලට. ඔය වැඩිහිටි කෙනා අධර්මයේ සිරෙන එක තමයි කියනවා. පවුල වගකීම ගන්න නැති එක. එයා කිසි දෙයක් හොයන්න බලන්නේ නැහැ කියන. පවුලේ හොඳ නැහැ ඒක අධර්මයක් හැසිරීම. දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ නෑ සමූහයා ඒ කටයුතු වැඩිහිටි කෙනාට බාර වෙනවා. හරියට නැවියා අරන් යනවා. ඒක නැවියාගේ කටයුත්ත වගේ තමයි කියනවා. ජේෂ්ඨයා අනිත් අය ගොනු කරගෙන යන්න ඕන කියනවා මේ ජීවන ගමන. ඔය ගැන හිතලා තියෙනවද කලින්? ඊට පස්සේ මොකද මේ පින්කමට කියන නම? ජෙට්ඨාපචායන පුණ්‍ය කර්මය. මේවා කියනකොට ගොඩක් පවුල් වලට සතුටු වෙන්න පුළුවන්. අපි දන්න පවුල් තියෙනවා. පවුලේ වැඩිමලා වගකීම බාර ගන්න. එතකොට එයා තමයි මල්ලිලාට උගන්වලා ඒ ටික කරලා එයාලා උඩට යවලා. හැබැයි සමහරට පස්සේ කාලයක් ගියරවා මල්ලිලාට ඒව මතක නැහැ. නංගිලාට ඒව මතක නැහැ. අයියා මොනවද කළේ කියලා. සමහරට දුක හිතෙන සිද්ධිත් වෙනවා. නමුත් එයා දන්නේ නැති වුණාට පවුලේ වගකීම ගත්තා කියන්නේ එයා දන්නේ නැති පින්කමක් එයා කළා. ජෙට්ඨාපචායන පින්කම. ඒ වගේම තමයි මේ පවුලේ බාලය අසරණ වෙන්න අයියා හෝ අක්කා හෝ පැත්ත ගහලා ඉන්නවා කියන්නේ පවුලෙන් අයින් වෙලා උඹලා ඕන එකක් කරගන්නilla කියලා. ඒකේ අධර්මයක් ඒක. මේ වැඩි හිටවීමේ තියෙන වගකීමක්. දැන් ස්වාමීන් වහන්සේලාටත් එහෙම. ගිහි අය විතරනේ පැවිදි. පැවිදිත් වැඩි හිටි වුණොත් එහෙම මේ වැඩි හිටි කෙනාට වගකීමක් තියෙනවා. වැඩි හිටි හාමුදුරුවනම බාල හාමුදුරන්ගේ හෝ මහාන වෙන අයගේ වගකීම ගත්තේ නැත්තම් එයාත් අධර්මයක් එතනවා. මේ වගකීම ගන්න ඕන. ඒකනේ සාරිපුත්තයන් වහන්සේ වගකීම ගත්තේ ඒ උත්තම ධර්මයෙන් පිහිටියයිනේ. ඒනේ ආනන්ද ස්වාමීන් වහන්සේ වගකීම ගන්නනේ. ගෝල බාලයෝ කොච්චර හිටියද? ඒ නිසා මේ ධර්මයේ හැසිරෙන උතුම් ගුරුවරු අපි ගත්තොත් අපේ ලොකු ස්වාමීන් වහන්සේම ගත්තොත් මේ යුගයේ ධර්ම ප්‍රචාරයට අමතරව මේ භික්ෂු සංඝයාගේ වගකීම ගැනීම ශිෂ්‍යයන්ගේ ලොකු ස්වාමීන් වහන්සේ වෙනම සෑයක් බෝධියක් හදනවට අමතරව වෙනම මහ විශාල පුණ්‍යස්කන්ධයක් උපද්දවනවා එකෙන්. වගකීම් දැරීම